Hi guys, මං සීටි මෙතු. මෙච්චර දවසක් මං ෂෝට් වීඩියෝ තමයි අරගෙන ආවේ. මේ මගේ පළවෙනි ලෝන් වීඩියෝ එක. ඉතින් මුලින්ම සීටි මෙතු YouTube channel එකට ආදරෙන් පිළිගන්නවා. අද මම ගෙනාවේ බ්‍රෙඩ් හදන වීඩියෝ එක. මං තාම ට්‍රේනින්. ඉතින් චූටි අඩුපාඩු ගොඩක් ඇති සමහර විට. ඔයාලා දකින්නේ අඩුපාඩු කමෙන්ට් බොක්ස් එකේ කමෙන්ට් එකක් දාගෙන යන්න. එතකොට මට පුළුවන් නේ ඊළඟ වීඩියෝ එකේදී අඩුපාඩු මගේ අරගෙන වීඩියෝ එක කරන්න. එහෙනම් අපි යන් වීඩියෝ එකට. මුලින්ම අවශ්‍ය අමුද්‍රව්‍ය කිරා ගන්න ඕන. ඔයාලා හදන රෙසිපි මං හදන රෙසිපිත් එක්ක වෙනස් වෙන්න පුළුවන්. මේ මං හදන රෙසිපිය. මික්සින් බෝල් එකට අවශ්‍ය ප්‍රමාණයට අමුද්‍රව්‍ය ටික දාගෙන අවශ්‍ය ප්‍රමාණයට වතුර දාලා පිටි මෝලිය හදා ගන්න ඕන. ඊට පස්සේ අපි මේ හදාගත්ත පිටි මෝලිය මාංශ කොටස් වලට කඩා ගන්න ඕන. දැන් 880ට තමයි අපි මාංශ කොටස් කඩාගන්නේ. ඊට පස්සේ කඩාගත්තු මාංශ කොටස් විනාඩි 20ක් විතර විවේකයට තියන්න ඕන. මතු පිට තෙල් තවරලා පොඩි තින් එකකින් වහලා තියලා හොඳින් පිපුණට පස්සේ අපි පාන් හැඩ කරන්න පටන් ගන්නවා. මේ වෙලාවේ පාන් අච්චු වල තෙල් ගාගෙන සූදානම් කරගන්න ඕනේ. විනාඩි 20කට විතර පස්සේ පිටි මෝලි හොඳින් පිපුණම අපි පාන් හැඩ කරන්න පටන් ගන්නවා. ඊට පස්සේ හැඩ කරපු පාන් මත පිට හොඳින් තෙරපලා ඇතුලේ තියෙන වායු බුබුළු ඉවත් කරන්න ඕනේ. නැත්තම් පාන් ඇතුලේ චූටි හිඩැස් ඇති වෙනවා. අන්තිම ස්ටෙප් එක විදිහට පාන් අච්චුව තුල හැඩ කරපු පාන් එක හොඳට පිපෙන්න තියන්න ඕන. ඊට පස්සේ පාන් එක හොඳින් පිපුණම නියමිත උෂ්ණත්වයේ සුදුසු කාලයක් බේක් කරන්න ඕන. මම දාන්නේ සෙල්සියස් අංශක 200 විනාඩි 50ක් වගේ. ඔයාලගේ හීට් එක වගේම ටයිම් එකත් වෙනස් වෙන්න පුළුවන්. ඉතින් මේ තමයි අන්තිමට මං හදපු පාන් එක. අද වීඩියෝ එක ඉවරයි. අදට ගිහින් එන්න. ආයෙත් වීඩියෝ එකකින් එනකම් ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න ඕන. මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරගෙනම යන්න. bye bye.